හලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් වෙනදගෙන වීඩියෝ වලට වඩා හාස්පසින්ම වෙනස් වීඩියෝ එකක් මම අද අරගෙන අවිල්ලා තියෙන්නේ. ඔයාලා හැමෝම දන්න මුරුංග කොළ. ඉතින් පෙති ශක්තිකරණය වැඩි කරන, ඇස් පෙනීම, එතකොට ලේ වඩවන, ශරීරයට එනර්ජි ගොඩාරියක් ලැබෙන විටමින් එකක් තමයි මුරුංග කොළ කියන්නේ. ඉතින් මෙඩිසින් විදිහට විටමින් ගන්නවට වැඩිය මට මේ විදිහට පරිසරයෙන් ලැබෙන දෙයක් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් හොඳයි කියලා මම හිතුවා. ඉතින් මම හිතුවට වඩා ප්‍රමාණයක් මට මුරුංග කොළ හම්බුණා. මට හිතුන්නේ අපතේ යවන්න. ඉතින් ඒක මම අයිඩියාස් 3කට මම හදාගත්තා. එකක් බැදුමක් විදිහට, එතකොට මැල්ලුමක්, ඒ වගේම හැමදාම අපි පරිප්පු කනවනේ. ඒ පරිප්පුව මට හිතුණ චුට්ටක් වෙනස් කරන්න. මම මේ පරිප්පුවකට මුරුංග කොළ ටිකක් එකතු කරගත්තා. ඒ වගේම මට තව මුරුංග කොළ ටිකක් ඉතුරු වුණා. මට ඒකට අයිඩියා එකක් ආවෙත් නැහැ. ටයිම් එකක් තිබුණෙත් නැහැ. ඒ හින්දා මම මේක වෙනම සිප් බෑග් එකකට දාලා ටිෂු වලින් කවර් කරලා තිබ්බා. මම දන්නේ නැහැ හැබැයි මට ඒක කොච්චර දවසක් පරිස්සම් කරලා කොච්චර කාලයකට කල් තියාගන්න පුළුවන් වෙයිද කියලා. ඔයාලා දන්නව නම් මුරුංග කොළ කල් තියාගන්න පුළුවන් විදිහ, නරක වෙන්නේ නැතුව කල් තියාගන්න පුළුවන් විදිහ අයිඩියාස් දාන්න ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ වීඩියෝ එකට.